හායි යාළුවනේ කොහොමද ඔයාලට වල්ද කිචන් YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ චීස් පෙස්ටා එකක්. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. හරි අපි එහෙනම් බලමු කොහොමද චීස් පෙස්ටා එක සාදාගන්නේ කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් අපේ වල්ද කිචන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අමතක නොකර අපේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. මුලින්ම කරන්න පෙස්ටා එක සාදාගන්න ලොකුට තියෙන වාජනයක් අරගෙන ඒකට වතුර ලීටර එකක් එකතු කරලා ලුණු තේ හැන්දකුත් එකතු කරගන්නවා. ලුණු නම් ඔයාලගේ රස අනුව එක් කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ලිපේ තබා හොඳින් ජලයක හොඳින් උණු කරගන්න අවශ්‍යයි. ජලය හොඳින් උතුරන වෙලාවට පැස්ටා ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් මිශ්‍ර කරලා පැස්ටා ටික හොඳින් තැම්බෙන්න ඉඩ හරින්න. පැස්ටා ටික හොඳින් තැම්බුනහම පැස්ටා ටික ජලය බෙරෙන්න හොඳින් තබා ගන්න. පැස්ටා ටික තබාගත්ත වාජනයම ලිප තබලා නැවත ඒකට බටර් මේස් එකක් එක් කරගන්න. බටර් ටික හොඳට දියුණාට පස්සේ ආශ්‍රන සුදුරුණු දෙකක් හිණියට කපලා එක් කරගන්න. මම නම් සුදුරුණු එක් කරගත්තේ නෑ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලිටර් 100ක් විතර එකතු කරගන්න. ඒකටම චීස් පැති 5ක් විතර එක් කරලා චීස් පැති හොඳින් දියනකම් හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ගම්බිරිස් තේ හැන්දක් මම එක් කරගත්තා. ඔයාලගේ රස අනුව ගම්බිරිස් එකතු කරගන්න. එයාගේම ලුණුත් ඔයාලගේ රස අනුව එක් කරගන්න අමතක කරන්න එපා. චීස් එක හොඳින් දියුණාට පස්සේ ඒකට පෙස්ටා ටික එක් කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඉතින් ඔයාලත් අපි මේ හදපු රස චීස් පෙස්ටා එක හදලා රස බලලා හොඳ නරක කියන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් මොන ගැන බලාපොරොත්තු වෙන අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.